අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ඔයා ලැප්ටොප් එකක් ගන්න හදනකොට මොනවද ඔලුවට දාගත යුතු පොයින්ට්ස් කරුණු කියලා. මොනවද තෝරගන්න ඕනේ? ඔයා ගන්නේ used business class laptop එකක්ද නැත්නම් budget brand new budget laptop එකක්ද කියලා. The used business class laptops ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ports ready used business class laptops ගන්නවා නම් premium quality එකක් තියෙනවා, durability wise durability එක වැඩි. ඒ තරම් නෙමෙයි, ඒ හොඳ cooling systems තියෙනවා. Brand new budget class laptops brand new budget laptops මුකුත් නැහැ. ඒවා ports අඩුයි, durability එක අඩුයි, premium quality එකක් නැහැ, cooling systems out. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. සවතනදී හොඳ decision එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට දැනුනේ පළවෙනි කාරණාව තමයි ඔයා ගන්න ලැප්ටොප් එකේ තියෙන ඩිස්ප්ලේ සයිස් එක මොකක්ද? දැන් නොයෙකුත් ඩිස්ප්ලේ සයිසස් තියෙනවා. 14 inch, 15 inch, 16 inch, 17 inch. අද ඔයාගන්න ඕනේ ඔයා ගන්න ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ සයිස් එක මොකක් කියුතුද කියලා. ඊට පස්සේ දැන් ගන්න ඕනේ ඔයා ගන්න ලැප්ටොප් එකේ මොන ports ද තිබිය යුත්තේ කියලා. දැන් මම මෙතෙන් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ HDMI port එකකුයි USB port එකකුයි Thunderbolt 4 දැන් Thunderbolt 3 port එකකුයි විතරයි. දැන් ඔය වීඩියෝට ඕනද ports තියෙනවා. ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ ලැප් එකේ මොන ports එකද තියෙනවද කියලා. ඊට පස්සේ storage drives කීපයක් තියෙනවා. ඔයා දැනගන්න ඕනේ මොන storage drive එක තියෙනවද කියලා. SATA HDD කොහෙද මම කවුන්ට් කරන්න බෑ. NS low SATA SSD තරමා දුරකට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ fastest එක නෙමෙයි. M.2 NVMe අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක තමයි අද කාලේ දැන් තිබියුත් ඒක. M.2 SATA රෙකමන්ඩ් කරන්න බෑ. පුළුවන් දෙක අතර ඒක යනවා. එතකොට අද කාලේ හරියට storage drives වලින් රෙකමන්ඩ් කරන්න බලන්න M.2 NVMe තමයි. එනිසා ඒකට යන්න පුළුවන් තරමට හොඳටම හොඳයි. ඊට පස්සේ ලැප්ටොප් එකේ ස්පෙක්ස් ගැන තීරණය කරන්න ඕනේ. දැන් මෙතන දෙන ඇප්ලොජයිස් කරන්න ඕනේ. මොකද මම ඩවුන්ලෝඩ් කරා ස්පෙක්ස් එක ලැප්ටොප් එකක. හැබැයි ඒක අවුවේ කියලා දැන් මම මේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ මගේ ඩෙස්ක්ටොප් PC එකකින්. ඒ නිසා ඩෙස්ක්ටොප් PC එකේ ස්පෙක් ෂීට් එක තමයි ඉන්ක්ලූඩ් කරන්න සිද්ධුනේ. ඒකට ඇප්ලොජයිස් කරනවා ලැප්ටොප් ස්ක්‍රීන්ෂොට් එකක් ඉන්ක්ලූඩ් කරන්න බැරි වෙච්ච එක. අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකේ ස්පෙක්ස් මොනවද යුද්ධද කියලා තීරණය කරන්න ඕනේ. ඊළඟට ඔයා තීරණය කරන්න ඕනේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ ඇස්පෙක්ට් රේෂියෝස් මොනවද කියලා. 16:9 ඒක තමයි most common එක. 16:10 තියෙනවා. ඒක හොඳයි ක්‍රියේටිව් වර්ක් වලට. 3:2 ඇස්පෙක්ට් රේෂියෝ එක. ඒක හොඳයි ප්‍රොඩක්ටිවිටි වැඩ වලට. ඒ වගේ නොයෙකුත් විදි ඇස්පෙක්ට් රේෂියෝස් තියෙනවා. ඔය තුනෙන් එකක් තෝරගන්න ඕනේ. ඊට ලැප්ටොප් කූලින් සිස්ටම්ස් තියෙනවා. මෙහෙම තිබ්බොත් normal laptop එකක cooling system එක. ඒක
ෆෑන්ස් දෙකක් හීට් වැව්ස් ගොඩක් ඒ වගේ තිබ්බොත් ඒ ගේමින් ලැප්ටොප් එක කූලින් සිස්ටම් එක අපි ඉතින් හොඳට තෝරගන්න ඕනේ ඔයානේ ගේමින් ලැප්ටොප් එකකටද බජට් ලැප්ටොප් එකකටද normal ලැප්ටොප් එකට business class ලැප්ටොප් එකකට කියලා ට්‍රේනින් කරලා කූලින් සිස්ටම් එක බලන්න. ඊට පස්සේ අනිවාර්යෙන්ම ලැප්ටොප් hinges වල sturdiness එක ගැන හිතන්න ඕනේ. මොකද මගේ ලැප්ටොප්ස් දෙකම තිබ්බා hinges කඩලා ගියා. දැන් තියෙන ලැප්ටොප් එක ඒකේ hinges ගල්ලා නේද තියෙනවා මේක බලා ගන්න. නමුත් hinges ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් හිතන්න ඕනේ ලැප්ටොප් එකක. එන ආදර ඔච්චර වීඩියෝ එක කතා කරන්න යන්නේ. දැන් පස්සේ දවසේ වීඩියෝ එකකින් හම්බ වෙමු.